හරි. ආදරණීය දුවේ පුතේ ඔන්න ඔයාලට අද කියලා දෙන්න හදන්නේ ශිෂ්‍යත්ව විභාගයට නිරන්තරයෙන් වෙන සුවිශේෂී ගැටළු රටාවක් අපි මේවට කියන පුතේ ආදේශන ගැටළු කියලා. ඒතර පුතාලට මෙන්න මෙහෙම රූප තුනක් දීලා අහනවා මේ අඹ ගෙඩියක මිල කීයද? ඇපල් ගෙඩියක මිල කීයද? මෙන්න මේ අනාසි ගෙඩියක මිල කීයද කියලා. එතකොට ආදරණීය දුවේ පුතේ මෙවැනි ගානක් හදන ලේසිම ක්‍රමය තමයි මගේ පුතාලා ඉස්සෙල්ලම හොයා ගන්න ඕනේ එක වගේ පළතුරු තියෙන කොටු දෙකක්. දැන් බලන්න මේකෙත් අඹ තියෙනවා මේකෙත් අඹ තියෙනවා මේකෙත් ඇපල් තියෙනවා මේකෙත් ඇපල් තියෙනවා අන්න එක වගේ පළතුරු තියෙන කොටු දෙකක්. පළතුරුම වෙන්න ඕනේ නැහැ පුතේ ඕනම රූප එක වගේ රූප තියෙන කොටුවක් හොයාගෙන දැන් කරන්න ඕනේ සමාන රූප කපලා දානවා. දැන් බලන්න මේකෙත් අඹ තියෙනෝනේ පුතා මේ අඹ ගෙඩිය කපලා මෙතනින් කැමති අඹ ගෙඩියක් කපලා දාන්න. ඒ වගේම මේකෙත් ඇපල් තියෙනවා මේකෙත් ඇපල් තියෙනවා පුතා ළමෙක් මේ ඇපල් ගෙඩියට කැමති ඇපල් ගෙඩියක් කපලා දාන්න. කැමති කියලා නෑ එක එකයි තියෙන්නේ. ඉතින් මේ ඇපල් ගෙඩියට මෙයා කැපුවා. ඔන්නෝම එක කොටුවක් ඉවර වෙනකම්ම කපන්න ඕන. දැන් බලන්න මම මේකේ සම්පූර්ණම කැපෙනකම් කැපුවා. දැන් කපල කරන්න ඕනේ චූටි පුතේ මෙන්න මේ ලොකු සංඛ්‍යාවෙන් පුංචි සංඛ්‍යාව අඩු කරන්න ඕන. එහෙනම් බලන්න මේ ලොකු සංඛ්‍යාව 100යි චූටි සංඛ්‍යාව 80යිනේ. නෝක අඩු කරලා දාන්න ඕන. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් 8ක් බෑ 10න් 8ක් අඩු කළා 2යි. අන්න එතකොට එනවා පුතේ මෙන්න මේ විශාල රූපේ කැපිච්ච නැති එකේ වටිනාකම තමයි ඉන්නේ. සමාන රූප කපලා ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරාට පස්සේ මෙන්න මේ කැපෙන්නේ නැතුව ඉතුරු වෙච්ච එකේ වටිනාකම එනවා. එහෙනම් 100න් 80ක් අඩු කරලා 20යිනේ. එහෙනම් මෙන්න මේක වටිනාකම 20යි. ඔය රූපේ වටිනාකම 20යි නම් ඔය වගේ තියෙන හැම රූපයකම වටිනාකම පුතේ 20යි. මෙහත් 20යි. ඒ වගේම මෙහත් 20යි. එහෙනම් දැන් ඔන්න අඹ ගෙඩියක මිල හොයාගත්ත කීයද? රුපියල් 20යි 7.2කුත් අපි දාගමු. දැන් ඔයාලගෙන් අහනවා ඇපල් ගෙඩියක මිල. ඉතින් හරිම ලේසියිනේ පුතේ. මෙතන බලන්නකෝ. අඹ ගෙඩියයි ඇපල් ගෙඩියයි දෙකම 80යිනේ. එහෙනම් මේ දෙකේම වටිනාකම 80යි නම් ඔයා ඒකෙන් අඩු කරන්නකෝ අඹ ගෙඩිය වටිනාකම 20ක්. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් දෙකක් අඩු කළාම 6යි. අන්න එතකොට එනවා පුතේ මෙන්න මේ ඇපල් ගෙඩිය වටිනාකම 60යි කියලා. හරිනේ. 60ට 20ක් එකතු කළාම 80යිනේ. එහෙනම් ඇපල් ගෙඩියක මිල කීයද? රුපියල් 60යි 7.2යි. ඔය ඇපල් ගෙඩිය 60යි නම් මේ ඇපල් ගෙඩියත් 60යි. මේ ඇපල් ගෙඩියත් 60යි. දැන් මගේ පුතාලගෙන් අහනවා අන්නාසි ගෙඩියක මිල කීයද කියලා. ඉතින් පුතේ බලන්න මේ පළතුරු හතරේම වටිනාකම 280යිනේ. ඔව්. ඉතින් ඔයා කරන්නේ 280න් මේක 60යි මේක 20යි 60යි 20යි 80යිනේ. මෙන්න මේ දෙකේ වටිනාකම් දෙක අඩු කළාම මේ දෙකේ වටිනාකම එනවා. එහෙනම් 280න් අපි අඩු කරමු 60යි 20යි 80ක්. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 8ක් බිඳුවයි 2යි. එතකොට අපිට ආව 200යි. පුතේ ඔය 200යි කියන්නේ මෙන්න මේ පළතුරු දෙකේම වටිනාකම තමයි 200. එතකොට එකක් කීයද? එහෙනම් 200 බෙදන්න ඕන කීයටද? දෙකට බෙදන්න ඕන. 200 දෙකට බෙදුවම කීයද පුතේ? 100යි. එහෙනම් මේ අන්නාසි ගෙඩිය 100යි මෙයත් 100යි. එහෙනම් අන්නාසි ගෙඩියක මිල රුපියල් 100යි කියලා මගේ පුතාලට තාම පහසුවෙන් හොයන්න පුළුවන්.